ඉතින් අද මං කියලා දෙන්න යන්නේ ඔයාලා මොන හරි වැඩක් කර කර ඉද්දී එකපාරටම කවුරු හරි ආවනම් කොහොමද අපේ වින්ඩෝ එක ඉක්මනටම චේන්ජ් කරගන්නේ කියලා කීබෝඩ් ෂෝට්කට්ස් දෙකක්. ඉතින් මුලින් දැන් ඔයාලා මොන හරි සර්ච් කරනවා කියලා හිතමුකෝ මේ විදිහට. නෑ ටයිපින් මිස්ටේක් එකක් උනේ. මේ මොන හරි ඔයාලා මේ සර්ච් කරනවා. එතකොට දැන් කවුරු හරි එකපාරටම ආවනම් ඔයාලට කරන්න තියෙන්නේ එක්කෝ Windows එකයි කමා එකයි ප්‍රෙස් කරන්න. මෙහෙම Windows එකයි කමා එකයි ප්‍රෙස් කරොත් ඔයාලගේ window ටික ඔක්කොම close වෙනවා. ඊට පස්සේ ඔයාලට කමා එකේ ඉඳන් අත ගන්න පුළුවන්. ඒත් Windows එකේ ඉඳන් අත ගන්න එපා. ඊට පස්සේ Windows එකේ ඉඳන් අත ගත්තොත් ආයෙ අපේ මේ open කරලා තිබ්බ application software ටික ඔක්කොම මේ open වෙනවා. මෙහෙම close වෙන්නේ. දැන් මම window එකෙන් අත ගන්න යන්නේ. ගත්තාම මෙහෙම open වෙනවා. දැන් හිතමු දැන් ඔයාලට දැන් තව කීබෝඩ් ෂෝට්කට් එකක් තියෙනවා. දැන් ඔයාලා මේ වැරදිලා හරි Windows එකෙන් අත ගන්න ඉඩ තියෙනවානේ. ඉතින් මේකට තව ෂෝට්කට් එකක් තියෙනවා. ඒක තමයි Alt එකයි Tab එකයි. දැන් ඔයාලා මෙහෙම වැඩක් කරන් ඉන්නවා. එතකොට ඔයාලා මේ වගේ මොකක් හරි තව ඉගෙන ගන්න මොකක් හරි එකක් මොනම හරි එක්කෝ PDF එකක් නැත්නම් Word එකක් නැත්නම් මොනම හරි එකක් ඕපන් කරලා තියාගන්න. හරිද? ඊට පස්සේ දැන් ඔයාලා මෙහෙම මොන හරි සර්ච් කරන් ඉදි කවුරු හරි ආවනම් ඉක්මනටම Alt එකයි Tab එකයි ඔබන්න වින්ඩෝ එක ඉක්මනටම චේන්ජ් වෙනවා. Alt එකයි Tab එකයි ඔබුවාම ඉක්මනට චේන්ජ් වෙනවා. එතකොට එයාලට බලා ගන්න බෑ. වැරදිලාවත් Windows එකයි Tab එකයි ඔබන්න එපා. Windows එකයි Tab එකයි මෙහෙම ක්ලික් කරා කියන්නේ එතකොට මෙහෙම ඩිස්ප්ලේ වෙනවා ඔයාලට කොහෙටද යන්න ඕනේ කියලා. මේ ඒක නිසා Alt එකයි ටැබ් එකයිම ඔබන්න. Windows ටැබ් එක ක්ලික් කරොත් ඔයාලට select කරලා තමයි මේ ඒ අදාළ තැන් ඒකට යන්න ඕනේ. දැන් ඔයාලා මේක නැතුව වෙන මොකක් හරි select කරලා තිබ්බනම් Alt ටැබ් එකේ ඔබුවාම ඒක තමයි යන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම මේක select කරලා ඔයාලට PDF එක හරි මොකක් හරි ඒක select කරලා ඊට පස්සේ ඔයාලා search කරන දැන් අනිත් කට්ටිය බලන්න හොඳ නෑ කියලා හිතෙන එක ඕපන් කරන් ඊට පස්සේ වැඩේ කරන් යන්න කවුරු හරි ආවනම් Alt එකයි Tab එකයි ඔබන්න. එහෙම නැත්නම් Windows එකයි කමා එකයි ඔබන්න. Windows එකෙන් අත ගන්න එපා. ඉතින් මේ keyboard shortcut දෙක ඔයාලට useful වුණා නම් මේ වීඩියෝ එක like කරන්න, comment කරන්න, share කරන්න. SAY Tech Academy එක follow කරන්නත් අමතක කරන්න එපා.